මනීෂ් මේක පෙන්නනවා. මේ AI වලින් ෆොටෝ එකක් හදලා බලපංකමු. මේකේ කතාව මං කියන්නද? මං ඇයි මේ කොණ්ඩේ තට්ටේ ගෑව කියලා. මම කොණ්ඩේ තට්ටේ ගෑවා රැවුලත් ඔක්කොම කැපුවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම දිලිසෙන්නම තට්ටේ ගෑවා. ඒකට මේ හේතුව දැන් මට වරුණා දැන් සාමාන්‍යයෙන් කොණ්ඩේට අපි දැන් ඉපදිච්ච දවසේ නම් වයසයිනේ. තට්ටේ ගන්න නැහනේ. මට වරුණා මේ කොණ්ඩේ අලුතෙන් නිකන් පටන් ගන්න ඕන කියලා එකක් හදාගන්න. කොණ්ඩේ අලුතෙන්ම ඉස්සර කොණ්ඩේට ඔව් එහෙම පොඩි ගොන් අදහසක් ආවා. ඊට පස්සේ හිතුණා මේ අනිත් එක මේ ඒ තට්ටේ තියෙන ආතල් එක ගන්න ඕන කියලා. අනිත් එක තමයි ඒ දවස්වල කොරෝනා. කැම්පස් කාලේ මං හිටියේ කොණ්ඩේ වවන පිස්සෙක් වගේ. හරිද? හොඳටම මං හිටියේ එන්න කෙට්ටුයි මීරතර කෙට්ටු හිතපන්කෝ. කොණ්ඩේ වවන පිස්සෙක් වගේ හිටියේ. හරිද? කොරෝනා නිසා ගෙදර ඉන්නකොට අවුලක් නැහනේ. කාටවත් පේන්නේ නැහනේ. සා කොණ්ඩේ කපනවා කියලා මං තීරණයක් ගත්තා. දැන් මට ඕක නිකන් කපන්නත් බැරි Facebook එකේ පහලට යනකොට මං දැක්කා මේ පෝස්ට් එකක් තියෙනවා. පෝස්ට් එකක් තියෙනවා මේ පැය භාගයක් හරි දවසක් හරි ඇතුළතද කමෙන්ට් 15000ක් ආවොත් තට්ටි ගන්නවා කියලා පොඩි පොඩි දෙයක් තියෙන්නේ. ඒ වගේ. මම නිකන් ෂෙයා කරා. ෂෙයා කරලා ටික වෙලාවක් යනකොට මං පැය භාගයක් විතර යනකොට මෙන්න කමෙන්ට් 21000යි. හරි 16000ක් හරි. හරිද? පැය භාගයක් ගියේ නෑ. කැම්පස් සෙට් එක ගිහින් උඩ බැලලා හාලා. දැන් ඉතින් කපපංගු කියලා ඉතින් මං කැපුවා. කොහොම තට්ටේ ගෑවා. රවුලත් කැපුවා. ඊට පස්සේ කොණ්ඩේ වැවෙනකොට මේ රවුල වෙනකොට මේ පැත්ත කැපලා උඩ විතර තියාගත්තා. මේ තව ෆොටෝ තියෙනවා බලලා දැකලා නැහැ. ඒ හිටියේ හොඳටම තට්ටේ ගාව ෆොටෝ තියෙනවා. මේක ටිකක් හොඳයි. මේකේ රවුලක් තියෙනවා. अरे मधुबाई बहुत बहुत सुंदर है